ආවට ඇවිද්දේවත් නැහැනේ බං කොහෙවත්. කවුද යකෝ අර කෙල්ල? අඩෝ මේ උඹලා තව නිදාගනින්. හදිස්සි නෑ. හවසට යන්න බැරියයි. අනාගත පෙම්වතිය ට්‍රිප් එකකින්ද හමු විය හැක කියන කතාව ඇත්ත. හි හි. මං වගේ හැන්සම් ගොල්ලෙක්ට කෙල්ලෙක් සෙට් නොවී තියෙයි. පොඩ්ඩක් කතා කරලා බලන්න ඕනේ. හම්බෝ කවුද ඔයා? මමද? මම මේ බංගලාවේ නැවතලා ඉන්න කෙනෙක්. මේ එතකොට මේ ඔයා කවුද? ඔයත් මේ බංගලාවේ නවතින්න දාවේ? අනේ නෑ. මම මේ බංගලාව අස්පස් කරනවා. වත්ත සුද්ධ කරනවා. ඒ වගේ දේවල් තමයි මම කරන්නේ. උදේට ඇවිල්ලා රැයට යනවා. ඒ කියන්නේ හැමදාම එනවද? ඒක හොඳයි. හම්මට සිරි අර බලපංකෝ. අඩෝ අපේ සුප්පනේ බං අර කෙල්ලෙක් එක්ක කතා කර කර ඉන්නේ. ඒකනේ යකෝ. අඩෝ කවුද බං ඇත්තට මේ කෙල්ල? ගිහින් බලමු. මෝ යන තැන පැණි හලනවනේ. නංගි වාට කරදරයක් තිබ්බොත් මේ සුපුන් අයියට කියන්න. ඉතින් යකෙට්ටවත් බය නැති එකෙක් තමයි මම. ඉතින් අපේ පැත්තේ හැම එකාම මට බයයි. හරිද? ඒක නිසා ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් මට කියන්න. මෝ ගහන කෙප්ප බලපංකෝ. අඩෝ සුප්පා. පුදු අම්මේ. මෙන්න හොල්මනක්. ආපෝ මේ ගස් ගොබ්බෙව්ද? යකෝ අර කෙල්ලටත් චාටර් වුණා. ඡේ. මොකද ඔටුකිරි පාත්ති ගොබ්ලියෝ බය කරන්නේ? තොට නම කියන්න බෑද? අපි මේ උඹ දෙන වදන් අහගෙන හිටියේ. උඹ මේ යකෙට්ටවත් බය නැහැ කිව්වට ගිය සතියේ සෝමපාල මාමගෙන් පොළු පාරක් කාලා මාසයක් ගේ ඇතුලේ හිටියා නේද? කෑ ගහන්නේ පවුටු කිරි ලබ්බෝ. මේ කෙල්ලට හේ. මේ මගේ යාළුවෝ. මුන්ට පොඩ්ඩක් මොංගල් ඒකයි. ගණන් ගන්න එපා. හිහි. හරි එහෙනම්. මම යනවා. මම වත්ත පොඩ්ඩක් සුද්ධ කරන්න ඕනේ. හරි නංගි. ඔයා ගිහින් එන්න. අයියා ඉන්න ඕන දෙයකට. හරි අයියා. කපුටෙට්ටත් බය වුණ එක කෙල්ලෙක් ආරක්ෂා කරයිද? අඩෝ කොහොමද නේ? සීදේවි වගේනේ. කවුද බං ඒ? මේ බංගලාවේ වත්ත සුද්ධ කරන කෙල්ලලු බං. ඒ පාරේ ඒ කෙල්ලටවත් ඔය ඉන්න දෙන්නේ වගේ. තොපිට ඉතින් පැලියාව. මං වගේ කොල්ලෙක්ට ඒ වගේ දෙයක් හරියද්දි. ඔව් වෙන වැඩ නෑනේ. තෝ වගේ පොලස් කොට්ටෝරුවෙක්ට ඒ වගේ කෙල්ලෙක් සෙට් වෙයිද බං? මොකද්ද පාත්ති හිකනලෝ තෝ කිව්වේ? තෝගේ මූණ හෙන ලස්සනයි කියලාද හිතන්නේ? හරි මේ දැන් වරෙන් හොඳටම බඩගිනි මොනා හරි කමු. අර ඊයන් දුරගත්ත නිට්ටෑව උයලක් දන්නේ නෑනේ. කෝකටත් බලමුකෝ ගිහින්. යමන්. අඩෝ කොල්ලනේ. ඕලොක්කා කියන්න. අපි අදම මේකට මොකක් හරි සැලැස්මක් ගහන්න ඕනේ. මොකද්ද ලොක්කා ඉතින් සැලැස්ම? අපි මුංග හොල්මන් ඉන්නවා කියලා බය කරන්න ඕනේ බං. මං ඊයේත් කිව්වේ. මෙහෙම කරමුද ලොක්කා? අපි තොইলයක් නටමු. තෝපලයන් පිල්ලියට ඇඳගෙන. ඒක හොඳයි. තෝවරෙන් හීරිය කාට ඇඳගෙන ගස් ගොබ්බයා. ඕක නවත්ත ගනින්කෝ. අපිම තමා මුංග හොල්මන්ට ඇඳගෙන බය කරන්න ඕනේ. නැත්තම් වෙන කරන්න දෙයක් නැහැ. හැබැයි බං මුගෙනම් මූණේ ෆේෂල් එකක් දාලා යවුවනම් අකුඩු මිටියක් කියලා බය වෙයි. අඩෝ ඔව් බං. ඒක නම් ඇත්ත. මොනවාද තොපි කුඩු ගන්නේ? නෑ බොස්. ඒක හොඳ අදහස කියලා කිව්වේ. බලගාව නැද්ද මොකොත් ඔය හොල්මන් වගේ ඇඳගෙන බය කරන්න මොකොත්? ඉන්න බලන්න ලොක්කා. මං දැක්ක දෙයක් තියෙනවා මේකේ. ඔහොම ඉන්නව අරන් එන්න. මේක හොඳයිද ලොක්කා? තෝ හිතුවද යකෝ ලොක්කා වීදි නාට්‍යයක් කරන්න හදනවා කියලා? තෝ වගේ පොල් බූරුවෙක්. ඕක හොඳයි මොන්ටිසෝරියේ ළමයි බය කරන්න. එහෙනම් ඉතින් මොනාද? ඕකෙන් පුළුවන් දෙයක් අරුංග බය කරන්න. ඔයට වඩා බය හිතෙන දෙයක් හොයාගනි. ලොක්කා ඔයා ඊ ඔය සීන් එක කිව්වට පස්සේ මම පොඩි දෙයක් හැදුවා. ඉන්නකො මං ඒක ඇඳගෙන එන්න.
ඇඳගෙන වරෙන්කෝ. හැබැයි තෝත් මූ වගේ ගොන් වැඩක් කරොත් තෝගේ ඔළුව ඔබනවා ලිපේ. මාව ලිපේ ඔබන්න මුගේ උස ඇතිද දන්නේ. මොකද්ද තෝ කිව්වේ? නෑ මේ ඉන්න බොස් මං ඇඳන් එන්න ඔහොමින්. අඩෝ මෙන්න ඇත්තම හොල්මනක් යකෝ. අම්මෝ අම්මට සිරි බය වෙලා දූප පාරට වැදුනා නේද බිත්තියේ? අයියෝ මේ යකා කරගන්න වැඩ. අඩෝ අන්න අර යකාව නැගිට්ටෝපන් බං. ලොක්කා මේ හොල්මන නෙමේ දෙයියනේ. මේ අපේ තඩියා. අයියෝ මූ මෙල්ලක් දන්නේ නේ බං. ලොක්කෝ මොකද්ද උලන් වඳුර තෝ කරන්නේ? ඇඳන් එන්න කියලා බය කරන්නේ? නෑ මම මේ පොඩි ටෙස්ට් එකක් කරේ ලොක්කා ඉතින්. දන්නේ නැද්ද? හැබැයි උඹ මොලේ ඇති දෙයක් කරලා තියෙනවා. ඕක හොඳයි. එහෙනම් අද රෑම උංග බය කරන්න ගනි. හරි ලොක්කා. දන්නවනේ අය මං ගැන. මං දෙන්නම් තිතට වැඩේ. අඩෝ මේ අර බංගලාව පිටිපස්සේ පොඩි පිට්ටනියක් තිබ්බා. මොකෝ කියන්නේ? යමන්ද? යමන්. ඒ පැත්තේ හරක් ගාලකුත් තිබ්බා බං. හරක් ගාලම් මොකටද යකෝ? තොට කිරි දොවන්නද? මේ ඉන්නේ අරු මුකෙන්ම වැඩේ පටන් ගත්තා නම් හරි. අනිත් ඒවුනුත් පේන්න නැති එකේ මේකව බය කරා නම් හරි. මොකාද යකෝ ඒ? උණු හපුලෙට සෙම හැදිලා ගොරවනවා වගේනේ යකෝ ඒ. යන්නේ වරේ අම්මෝ. හේ බං මේ ඔව් කියන්. මේ බංගලාවට උණු හපුලෙක් රිංගලද කොහේ බං? අම්මට සිරි. ඒ මොකෝ එහෙම කියන්නේ? උඹේ පස්සේ උණු හපුලක් කන්නවත් පැන්නුවද? කන්න පැන්නුවේ නෑ යකෝ. මේ මොකෙක් හරි උණු හපුලෙක් කහිනවා වගේ ඇහෙනවා. කවුද යකෝ උණු හපුලුවා? යකෝ උණු හපුලුවට කතා කරන්නත් පුළුවන්ද? උණු හපුලුවා නෙමේ යකෝ. පිටිපස්ස හැරිලා බලපන්. කවුද යකෝ උණු හපුලුවා? තොගේ මූණේ හැටි බලපන්කෝ. පොලොස් කොට්ටෝරුවෙක් වගේ. අඩෝ මොකද යකෝ බෙරිහන් දෙන්නේ? මාව බේරගනින් යකෝ. මෙන්න උණු හපුලු පිල්ලියක් ඇවිල්ලා. අම්මට සිරි පොර බය වුණානේ. දැන් නම් ඉතින් මූ මේ බංගලාවේ ඉන්න එකක් නෑ. ලොක්කට ගිහින් කියන්න ඕනේ. අම්මේ නහය යකෝ අමතකුණානේ මම ඇත්ත හොල්මනන් නෙමේ කියලා. බිත්තිය හරහා මට යන්න බෑනේ.